අද යන පාටක් නෑ සර්. අන්නවයිසි. කමා කර්මයක් වුණානේ. මම කියන්නද? අපි පස්සේ දොරේ ගිහිල්ලා කාර් එකට නැගලා හිමින් සිරුයි මාරුවෙමු. ඒක මොන විලිලක් යන්තේ වැඩද මොකද අස? අපි මොනවද අපේ කිදිරින් හොරෙන් යන්නේ? පිස්සු. හරි. එහෙනම් සර්ම කියන්නකෝ දැන් අපි මොකද්ද කරන්න ඕනේ කියලා. අනේ මන් දන්නේ මොනදාස. මේ ගාන ගේම් වලට මම මේ පහේ ඉන්නේ මට අන්තිමට මේකේ කසාද වදින්නේ නැහැ ඉතින්. අපි පොට වරද්ද ගත්තා. අපිට තිබුණේ මේකිට කතා කරලා බෙත් පෙත්තක් දෙන්න. දැන් ඒක යකා දැකලා වෙවුලන වෙලාවනේ. මේ මුනිදාස. නිකන් මාස් එකක් දැක්කයි කියලා බය වෙන්න පුළුවන් වයසක දෙකෙල් ඉන්නේ. මේ කෙල්ලගේ බොරු. හරි. දැන් සර්ම කියන්නකෝ මොකද කරන්න ඕනේ කියලා. අනේ දර්ශන දොර අරින්නකෝ. ඔයා දොස්තර කෙනෙක් නේද? අනේ ලෝම බෙහෙත් ටිකක් දෙන්නකෝ. අරින්නකෝ. අන්න ආයි සද්ද පටන් ගත්තා. අයියෝ මුනිදාස බලන්නකෝ. මේක මහමු කරදරයක් වුණානේ. බලාගෙන ගියාම දොස්තරකමටත් මාර ඉල්ලීමක් තියෙනවනේ. ඒකනේ මම මේ දොස්තර කෙනෙක් වුණේ. මන් නොදන්නේ නෑ ඉතින් ඒක. හරි දර්ශන. ඔයා එහෙනම් දොර අරින්නේ නෑනේ. ඔයා මට බෙහෙත් ටිකක්වත් දෙන්න කැමති නෑනේ. හරි. කමන්නේ. මං යන්නම්. හැබැයි ඔයා එකක් මතක තියාගන්න. මගේ පන්න තියෙනකම් ඔයා මට මේ කරපු දේ මං අමතක කරන්නේ නෑ. ඔයා මට මේ කරපු දෙයට ඔයා දෙන කිසි බෙහෙතක් හරියන්නේ නෑ. බෙහෙත් දෙන්න දෙන්න මැරිලා ඵලයන්. මැරිලා ඵලයන්. දාස කිල්ල බලනකෝ මේක ඇත්තටම යනවාද කියලා. එහෙම නැත්නම් මේ මකට ගිහලා ආපහු හිටන්නේ නෑ සර්. දැන් නම් යනවා වගේමයි. යනවා වගේ. දැන් මට තියෙන ප්‍රශ්නේ මේකයි. මේ කියන්නේ ඩිස්පෙන්සරියට දන්නේ මුනිදාස මේ වැඩේ අපිට ඉක්මනටම ඉවරයක් කරන්න වෙනවා. එහෙම නැත්නම් අපේ හැම වැඩකටම බාධාක් වෙනවා. කලබල වෙන්න එපා සර්. අර කතාවකුත් තියෙනවනේ. ඉවසීමෙන් මොකද්ද ලැබෙයි කියලා. මේ සැනසීම. මොටකින් සර්. මම බලලා. දැන් ඉතින් අඬලා දොඩලා වැඩක් නෑනේ නැන්දේ. අපි බලමු දැන් අයියව බේර ගන්න විදිහ. කෝ ඉතින් එද මාතර කිව්වට කිසිම දෙයක් කරන්න නැහැ ළමයෝ. මං කිව්වනේ හාමිනේ. ඔය මදනායකලත් එක්ක පරිපාසානෙට යනකොට කවදා හරි ඔකට හිරේ විලංගුවේ වැටෙන්න වෙයි කියලා. හොඳයි මං කිව්වේ නැද්ද? එතකොට වේද මහත්තයා කියන්නේ අපේ දරුවා එහෙම රත්තරන් බඩු හොරකම් කරා කියලාද? හොරකම් කළා නොකළා. දැන් ඉතින් අහු වුණානේ. එහෙනම් ඉතින් අපි පොලිසියට ගිහිල්ලා කියමු. අපේ දරුවා එහෙම කරේ නැහැ කියලා. අනේ මේ මට බෑ පොලිසිය ගාන යන්න. පළවෙනි කාරණාව මං සේනයා මගේ දරුවෙක් හැටියට සලකන්නේ නැහැ. අනිත් එක තමයි ඌ ඕක නොකලයි කියලා මං විශ්වාස කරන්නේ නැහැ. එතකොට වේද මහත්තයා කියන්නේ සේන ඕක කළා කියලාද?
අපි දන්නේ නෑනේ හාමිනේ. නොදන්න දේවල් මෙතන කතා කරන එකේ තේරුමක් නෑනේ. කොහොමින් හරි ඕකට ඔය දේ සිද්ධ වෙච්ච ගැන මං සන්තෝෂ වෙනවා. ඉරේ විලංගුවේ වැටලා හරි නිදහස් වෙලා කවදා හරි එන්ට වෙන්නේ ආපහු ගෙදරටමනේ. සෙව්වන්දි අපි යන්. සුදුමැණිකේ ඔය පන්ති යන්නද? ඔව් අම්මේ. ඇයි? සුදුමැණිකට පුළුවන් ද පොලිසියට ගිහින් අයියව බලලා එන්න? නෑ ඕනේ නෑ. ඌ ගහගත්තු ගැට ඌම ලියාගත්තා. අනික මේ ගෑනු ළමයි පොලිසි ගානේ රස්ತೆ අදකට මං කැමති නෑ. නෑ අප්පච්චි. ඕනනම් අපි ගිහින් බලලා එන්න. මං කිව්වනේ ඕනෑ නැහැ කියලා. පන්ති යනවා නම් සුදුමැණිකලා ඩිංගියවත් එක්ක කරගෙන යන්න. අනේ අතේයනේ. මොකක්ද අපිට මේ වෙච්ච නස්පැත්තිය? නෑ හාමිනේ කිසිම නස්පැත්තියක් නෑ. අපේ උන් ඔලු ගෙඩි පාවිච්චි කරලා වැඩ කරනවා. කොහෙද ඉතින්? අපේ උන්ට ඔලු ගෙඩි තිබුණාට ඒව ඇතුලේ මොළ ගෙඩි නෑනේ. අම්සේ හිතන්නේ මං කොණ්ඩේ බැදපු චීනෙක් කියලාද? අවුමුල වල අරුත් එක කුටු කුටු ගානවා මං දන්නේ නැහැ කියලාද හිතන්නේ? කුටු කුටු? කවුද කුටු කුටු ගන්නේ? කවුද කුටු කුටු ගන්නේ? කුටු කුටු නෙමෙයි. තොපි බක බක ගාන ඇත්තේ. අපි මෙතන කතා කරගෙන ඉඳලා හරියන්නේ නැහැ. දෙතුන් දෙනා එක වෙලා පොලිසියට ගිහින් පැමිණිල්ලක් දාමු. අර මදනාගේ මහත්තයා ගෙදරට පැන්න වගේ කවුද දන්නේ මෙහාට මොකෙක් හරි ආවද කියලා. මනස්ගත් මොක මනස්ගත්? මොක මනස්ගත්? බබි මම මේ හැම් මෙලිකට කොට කුම් කොම් ගන්න බොනික් කියන්නේ නෙමෙයි. මම කතා කරන්නේ තේරුමක් ඇතුව වැඩ කරන්නේ තේරුමක් ඇතුව.